වෙනද වගේම අදත් සිම්පල් ටියුට්ස් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුදල් ගුණකය ගණනය කරන ආකාරය හා ඒ හා සම්බන්ධ අනෙකුත් ගණනය කිරීම පිළිබඳව. ඒ අනුව පසුගිය උසස් පෙළ ප්‍රශ්න පත්‍රවල මේ මුදල් ගුණකය, ඒ වගේම අධිබලති මුදල් සැපයුම හා සම්බන්ධව ප්‍රශ්න දෙකක් අපිට අඳුන ගන්න පුළුවන්. ගණනය කිරීම ආශ්‍රිතව 2016 සහ 2020. ඒ අනුව අපි බලමු මේ ප්‍රශ්න දෙකට කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. මම මුලින්ම තෝරගන්නවා 2016 ප්‍රශ්නය. යම් කල්පිත ආර්ථිකයක මුදල් සැපයුම රුපියල් බිලියන 3600ක්ද මුළු බැංකු තැන්පතු රුපියල් බිලියන 3200ක්ද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10%ක්ද වන අතර බැංකුව සතුව අධිසංචිත නොමැති බව සලකන්න. එතකොට ඔයාලට පැහැදිලි ආර්ථිකයේ මුදල් සැපයුම රුපියල් බිලියන 3600යි. ඒ මුදල් සැපයුමෙන් මහජනතාව විසින් වාණිජ බැංකුවල තැන්පත් කරලා තියෙනවා රුපියල් බිලියන 3200ක්. මේ තැන්පතු වලින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ විදිහට වාණිජ බැංකුව විසින් 10%ක් තැන්පත් කරන්න ඕන. ඒ වගේම වාණිජ බැංකු සතුව අධිසංචිත නැහැ. ඒ කියන්නේ අවශ්‍ය ව්‍යවස්ථාපිත සංචිතයට වඩා වැඩිපුර සංචිත පවත්වාගෙන යන්නේ නැහැ. මේ කරුණු පදනම් කරගෙන මේ ආර්ථිකයේ මුදල් ගුණකය ගණනය කරන්න. අනිත් එක තමයි මෙම ආර්ථිකයේ මුදල් සැපයීම රුපියල් මිලියන 100කින් අඩු කිරීමට මහ බැංකුව කුමක් කළ යුතුද? ඒ අනුව මේ ප්‍රශ්න දෙකට ලකුණු දෙක බැගින් ලැබෙනවා. මුදල් ගුණකය. මම ඔයාලට කලින් මේ මුදල් ගුණකය ගැන කිසියම් අවබෝධයක් ලබා දුන්නා. මුදල් ගුණකයෙන් කියන්නේ මහ බැංකුව විසින් මුදල් නිර්මාණය කරාට පසුව සමස්ත ආර්ථිකයේ පවතින වාණිජ බැංකු පද්ධතිය තුළින් අධිබලිත මුදල් සැපයීම වගේ කීප ගුණයක මුදල් නිර්මාණය කරනවා. කොපමණ ගුණයකින් අධිබලිත මුදල් වගේ සමස්ත මුදල් සැපයීම වැඩි වෙනවද කියන එක තමයි මුදල් ගුණකයෙන් කියන්නේ. එතකොට අපි මතක තියාගන්න ඕන වැදගත් දේ තමයි රටක මුදල් සැපයීම අධිබලිත මුදල් සැපයීම වගේ කීප ගුණයක් වෙනවා. අධිබලිත මුදල් සැපයීම ගැන මීට කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරා. මේ ගණනය කිරීම සඳහා අවශ්‍ය වෙන විදිහට මම සරලව පැහැදිලි කරොත් අධිබලිත මුදල් කියලා කියන්නේ මහ ජනතාව සතුව පවතින ව්‍යවහාර මුදල්, වාණිජ බැංකු සතුව පවතින ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකුව විසින් මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. ඒ අනුව අපි ගණනය කරමු මේ ආර්ථිකයේ මුදල් ගුණකය. මුදල් ගුණකය ගණනය කරන සමීකරණය තමයි මෙතන දීලා තියෙන්නේ. මුදල් සැපයුම බෙදීම අධිබලති මුදල්. එතකොට අධිබලති මුදල් ප්‍රමාණය මුදල් ගුණකයෙන් වැඩි කරාම තමයි රටේ මුදල් සැපයීම ගණනය කරගන්න පුළුවන්. යනවා අපි බලමු මේ ආර්ථිකයේ මුදල් ගුණකය කීයද කියලා. මුලින්ම ගණනය කරන්න ඕන අධිබලති මුදල් ප්‍රමාණය කොපමණද කියලා. අපි මේක පළවෙනි එක කියලා ගත්තොත් ආර්ථිකයේ මුදල් සැපයීම රුපියල් බිලියන 3600යි. ඒකෙන් බැංකුවල තැන්පත් කරලා තියෙනවා 3200යි. ඒ කියන්නේ මහජනයා සතු ව්‍යවහාර මුදල් කියන්නේ අධිබලති මුදල් සැපයීමේ එක් කොටසක්. සමස්ත මුදල් සැපයීමෙන් 3600න් ජනතාව විසින් තැන්පත් කරලා තියෙන මේ 3200 අඩු කරාම මහජනයාතේ දැනට මුදල් වශයෙන් ඉතිරි වෙලා තියෙනවා රුපියල් බිලියන 400ක්. අධිබලති මුදල් සැපයීමේ දෙවෙනි කොටස තමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. මේ ආර්ථිකයේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10%යි. ඒ කියන්නේ තැන්පතු වලින් ව්‍යවස්ථාපිත සංචිතය 3200 වැඩි කරනවා සංචිත අනුපාතය 10%යි. මේකේ පිළිතුර විදිහට ලැබෙනවා අපිට 320. එතකොට මේ ආර්ථිකයේ අධිබලති මුදල් සැපයීම වෙන්නේ 400 එකතු කිරීම 320 කියලා කියන්නේ 720ක්. මුදල් ගුණකය ගණනය කරන්න නම් අපි කරන්න ඕන මුදල් සැපයීම. මේ 3600 බෙදනවා 720. අපිට මුදල් ගුණකය අගය ලැබෙනවා 5ක් කියලා. ඒ කියන්නේ අධිබලති මුදල් සැපයීම වගේ 5 ගුණයක් තමයි ආර්ථිකයේ මුදල් සැපයීම. දෙවැනියට අපෙන් අහලා තියෙන්නේ මේ ආර්ථිකයේ මුදල් සැපයීම රුපියල් මිලියන 100කින් අඩු කිරීමට මහ බැංකුව කුමක් කළ යුතුද? මුදල් සැපයුම රුපියල් මිලියන 100කින් අඩු කරනවා. මේ ආර්ථිකයේ මුදල් ගුණකයේ අගය 5යි. එතකොට මහ බැංකුවට මුදල් සැපයුම පාලනය කිරීම සඳහා කරන්න පුළුවන් වෙන්නේ අධිබලති මුදල් සැපයුම පාලනය කිරීම. එක්ක ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වෙනස් කිරීම මගින් සංචිත මුදල් වෙනස් කරන්න ඕන. එහෙමත් නැතිනම් මහ ජනතාව හා වාණිජ බැංකුව අත පවතින ව්‍යවහාර මුදල් ප්‍රමාණය අඩු කරන්න ඕන. අධිබලති මුදල් සැපයීමේ කොපමණ වෙනසක් අවශ්‍ය වෙනවද කියන එක තමයි මෙතනින් දැක්වෙන්නේ. ඒ අනුව මෙතන හරස් ගුණිතය මගින් අපිට පිළිතුර ලැබෙනවා x සමානයි මුදල් ගුණකයෙන් බෙදුවම අපිට පිළිතුර ලැබෙනවා x අගය 20ක් කියලා. මේකෙන් කියන්නේ ආර්ථිකයේ මුදල් සැපයුම මිලියන 100කින් අඩු කරන්න නම් මහ බැංකුව විසින් අධිබලති මුදල් සැපයුම මෙන්න මේ කොටස බිලියන 20කින් අඩු කරන්න ඕන.
යනුව මම හිතනවා ඔයාලට මේකේ ආ කොටස් දෙක කොහොමද ගණනය කරගන්නේ කියලා පැහැදිලි ඇති කියලා. ඊළඟට අපි බලමු 2020 ප්‍රශ්නෙට කොහොමද උත්තර ලියන්නේ කියලා. යම් දෙන ලද කාල පරිච්ඡේදයක් තුළ කිසියම් ආර්ථිකයක මුළු මුදල් තොගය රුපියල් බිලියන 6400ක්ද මහජනයා සතු මුළු බැංකු තැන්පතු රුපියල් බිලියන 5200ක්ද ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10%ක්ද බැංකු සතු අධිසංචිත රුපියල් බිලියන 280ක්ද බව උපකල්පනය කරන්න. මේ ආර්ථිකයේ මුළු අධිබලති මුදල් ප්‍රමාණය කොපමණද? එතන ලකුණු 3ක් හම්බ වෙනවා. අනිත් එක තමයි මුදල් ගුණකයේ අගය කොපමණ. එතකොට අපි මුලින්ම මුදල් ගුණකය ගණනය කිරීම සඳහා අධිබලති මුදල් ප්‍රමාණය කොපමණද කියලා ගණනය කරගන්න ඕන. දැන් කලින් ගානේ නම් අධිසංචිත නැහැ කියලා දීලා තිබුණා. නමුත් මේ ගානට අනුව වාණිජ බැංකු සතුව අධිසංචිත රුපියල් බිලියන 280ක් තියෙනවා. ඒ අනුව අපි බලමු කොහොමද අධිබලති මුදල් ප්‍රමාණය ගණනය කරන්න කියලා. මේ ආර්ථිකයේ මුළු මුදල් තොගය රුපියල් බිලියන 6400යි. මේකෙන් මහජනතාව රුපියල් බිලියන 5200ක් වාණිජ බැංකුවල තැන්පත් කරලා තියෙනවා නම් මහජනයා සතු ව්‍යවහාර මුදල් රටේ සමස්ත මුදල් සැපයුම වන බිලියන 6400න් බිලියන 5200ක් ගියාම අපිට පිළිතුර වශයෙන් ලැබෙනවා රුපියල් බිලියන 1200ක්. අධිබලති මුදල් සැපයීමේ දෙවැනි කොටස තමයි වාණිජ බැංකුව විසින් මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන ව්‍යවස්ථාපිත සංචිත. සංචිතය කොපමණද කියන්නේ රුපියල් බිලියන 5200ක තැන්පතු වලින් 10%ක් පවත්වාගෙන යන්න ඕන මහ බැංකුවේ. ඒ අනුව රුපියල් බිලියන 520ක් ව්‍යවස්ථාපිත සංචිතය වශයෙන් පවත්වාගෙන යන්න ඕන. මීට අමතරව මේ බැංකු විසින් අධිසංචිත පවත්වාගෙන යනවා රුපියල් බිලියන 280යි. එතකොට මේ අධිසංචිත ප්‍රමාණයත් අධිබලති මුදල් සැපයීමේ කොටසක් විදිහට තමයි සැලකෙන්නේ. අධිසංචිත තියාගෙන යනවා රුපියල් බිලියන 280ක්. මේ කොටස් තුනේ එකතුව ගත්තම අපිට ලැබෙනවා මුළු අධිබලති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 2000ක්. නනු මේ පළවෙනි කොටසට උත්තරේ. දෙවෙනි කොටසෙන් අපෙන් අහන්නේ මුදල් ගුණකයේ අගය කොපමණද? මුදල් ගුණකය ගණනය කරන්නේ මුදල් සැපයුම අපි බෙදනවා අධිබලති මුදල් වලින්. මුදල් සැපයුම රුපියල් බිලියන 6400යි. මේක බෙදනවා අධිබලති මුදල් සැපයුමෙන් රුපියල් බිලියන 2000යි. අපිට මෙතන උත්තරේ විදිහට ලැබෙනවා 3.2. ඒ කියන්නේ මේ ආර්ථිකයේ සමස්ත මුදල් සැපයුම අධිබලති මුදල් සැපයුම වගේ 3.2 ගුණයක්. ඒ අනුව මම හිතනවා ඔයාලට මුදල් ගුණකය ආශ්‍රිතව ගණනය කිරීමක් ආවොත් කොහොමද කරගන්නේ කියන එක අවබෝධ වෙන්නේ නැති කියලා. මෙතනදී ඔයාලා වැදගත්ම දේ තමයි දැනගන්න ඕන එක කොහොමද ගානේ දීලා තියෙන තොරතුරු වලින් අපි අධිබලති මුදල් සැපයුම ගණනය කරගන්නේ කියලා. ඒක මම වඩාත් හොඳින් ඔයාලට මීට කලින් වීඩියෝ එකෙත් පැහැදිලි කරලා තියෙනවා. එනවා අධිබලති මුදල් සැපයුම පදනම් කරගෙන මහ බැංකුවට පුළුවන් මුදල් ගුණකය මත පදනම් වෙලා ආර්ථිකයේ මුදල් සැපයුම පාලනය කරන්න.